Hi, welcome back to our YouTube channel. ඉතින් ඔන්න චූටි බවත් එක්ක අද දවසේ ගෙවුනේ කොහොමද කියලා තමයි අද vlog එකෙන් අරන් ආවේ. දැන් වෙලාව නම් 8:30ට විතර ඇති. ඉතින් මම උදෙන්ම තේ එකකුත් දීලා කාමරස් කරන්න තමයි ලෑස්ති උනේ. මේ වෙනකොට ඉතින් අපේ චූටියත් ඇහැරලා ඉන්නේ. ඉතින් මෙයාත් එක්ක මේ වැඩ ටික කරගන්න ඕනේ කොහොම හරි. ඉතින් ගොඩාක් කාලෙකින් තමයි මම vlog එකක් අරන් එන්නේ. ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ඉඳන්ම කිසිම vlog එකක් කරේ නැහැ. ඉතින් මට හිතුණා අද vlog එකක් කරලා දැම්මොත් හොඳයි කියලා. බබත් එක්ක ඉතින් හැමදේම තනියම කරගද්දි ලේසි නැහැනේ ඉතින්. vlog එකක් කරන්න කියා හිතන්නවත් වෙලාවක් ඉතින් තිබ්බේ නැහැ. මට හිතුණා ඒත් අද පුළුවන් විදිහට හරි vlog එකක් කරොත් හොඳයි කියලා. ඉතින් බලමු vlog එක ඉවර වෙනකන් කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඔන්න කතාවෙන් කාමරෙත් අස් කරලා ඉවර කරගත්තා. දැන් තියෙන්නේ ඉතින් අතු ගා ගන්න. අතු ගාගෙන ඉවර වෙලා මම ලෑස්ති වුණේ චූටියව නාවන්න. ඉස්සෙල්ලාම ඉතින් එයාගේ වැඩ ටික ඉවර කරලා තමයි මගේ වැඩ ටික පටන් ගන්නෙ. ඉතින් එයාව නාවලා මම පොඩ්ඩක් එයාව ඇඳින් තියලා කාමරේ පොඩ්ඩක් මොප් කරගන්න තමයි හැදුවේ. ඒ කාමරෙත් මොප් කරලා ඊට පස්සේ මම එයාව නිදි කරවන්න තමයි හැදුවේ. ඉතින් හැමදේම බබාගේ වැඩ ටික ඉවරනාට පස්සේ තමයි මම ඊටු වැඩ ටික පටන් ගන්නෙ. ඉතින් ඔන්න එයාත් දොయ్య ගත්තා. ඒ අතරේ ඊටු වැඩ ටික මම පටන් ගත්තා. දැන් නම් හොඳටම අවුල් වැටිලා තියෙන්නේ. ඉතින් මම රෙදි ටිකත් වලට දාගෙන ඉස්සර කරා වගේ ඉතින් හැමදේම පර්ෆෙක්ට්ලි කරගන්න බෑ. මොකද ඉතින් බබත් එක්ක හැමදේම කරගන්න අමාරුයි තනියම. ඉතින් මට පුළුවන් විදිහට මම උපරිමයෙන්ම උත්සාහ කරනවා හැමදේම හොඳ විදිහට කරගන්න. හැබැයි මොන දේ කරන්න පරක් වුණත් මම බබාගේ වැඩ ටික නම් හරියටම කරලා තමයි මගේ වැඩවලට බහින්නේ. ඒ නිදාගත්ත පාර එයා කොහොමත් පැය 2-3ක් එක දිගට නිදා ගන්නවා. ඉතින් ඒකින්ද මම මේ පැය 2-3 ඇතුළත කොහොම හරි මගේ ඊටු වැඩ ටික කරගන්න තමයි try කරන්නේ. මිදුලත් අතු ගාලා දැන් මම මේ උයන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් එකතු වෙලා තිබ්බ භාජන ටිකත් හොදලා දාලා මම උයන්න තමයි දැන් හදන්නේ. ඉතින් මේ හැම දෙයක්ම වීඩියෝ කර දාන නම් ටයිම් එකක් නැහැ. මම පුළුවන් විදිහට වීඩියෝ කරගත්තා. ඉතින් උයලා ඉවර වෙලා එද්දිත් බබා හොඳටම නිදි. ඊට පස්සේ මම ඉක්මනට වොෂ් එකක් දාගත්තා. ඉතින් වොෂ් එක දාගෙන මම ඊට පස්සේ තමයි කෑවේ. මේ වීඩියෝ ක්ලිප්ස් ටික නම් ගත්තේ එයාට හරියට මාස 2ක් වුණා. ඉතින් කවදා හරි දවසක මේව එයාට ලස්සන මතකයන් වෙයිනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බබත් එක්ක මගේ උදේ වරුව ගත වෙන්නේ. ඉතින් මේ විනාඩි 3 පුරාවට මාත් එක්ක හිටපු ඔයාලා ඔක්කොටම ගොඩක් ආදරේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්නම්.